එතකොට ඊළඟට තව මම අතන පළවෙනි සෙට් එකේ කියප එක තමයි සරල රේඛාව කෙටි ප්‍රශ්නේ. මොකද සරල රේඛාවේ කණ්ඩායම ජ්‍යාමිතියේ මූලික දේවල් ටික දන්නවනම් අනුක්‍රමණය හොයන්න. එතකොට ලක්ෂයක් මොකක් හරි හොයන්න. ඊළඟට අර අනුක්‍රමණ දෙක ගුණිතය ඒකයි. සරල රේඛාව සාමාන්‍යයෙන් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන්. අනිත් ඒවාට සාපේක්ෂව මොකද මොනවාම හරි දෙයක් කරගන්න පුළුවන්. මොකද අනුක්‍රමණයක් ලියන්න පුළුවන්. කණ්ඩාංග දෙකක් මොකක් හරි හොයාගන්න. මොකද මේ සමීකරණ දෙකක් සමගාමී ඉස්සෙල්ලා කණ්ඩාංග දෙකක් හොයාගන්න පුළුවන්. ඒතකොට ඒ වගේ මොනවාම හරි දෙයක් අපිට සරල රේඛාව තුල කරගන්න පුළුවන්. ඒතර මේ බලන්න මෙතන 2021 ගාන තමයි මම කතා කරන්නේ නැහැ. අපිට කියනවා A කියලා කණ්ඩාංකයක් තියෙනවා. එයා 0.1. B කියලා තව කණ්ඩාංකයක් තියෙනවා 9.8. A කියලා කණ්ඩාංකයක් තියෙනවා. මෙතන B කියලා කණ්ඩාංකයක් තියෙනවා. C ලක්ෂය මෙන්න මේ C කියලා ලක්ෂයක් තියෙනවා. AC ට CB කියලා කියන්නේ 1ට 2යි. හරි. ලේසියෙන් අපිට C කණ්ඩාංක ලියන්න පුළුවන් කොහොමද? 1 වරක් 9. ඊට පස්සේ ධන දෙවරක් බිඳුව කියලා කියන්නේ බිඳුවයි බෙදීම 3යි. ඊට පස්සේ 1 වරක් 8 ඊට පස්සේ දෙවරක් එතන ඍණ 2යිනේ බෙදීම 3. එතකොට වෙන්නේ මොකද්ද? 9 බෙදීම 3 කියලා කියන්නේ 3යි 8න් 2ක් ගියාම 6යි 6 3ෙන් බෙදුවාම 2යි. එතකොට අපිට C ගේ කණ්ඩාංකය එනවා 3.2 කියලා. හරිද? ලේසියෙන් අපිට ගන්න පුළුවන් C ගේ කණ්ඩාංකය ලැබෙනවා ඔහොම. හරිද? ඊළඟට අපිට කියන්නේ C හරහා යන AB ට ලම්බ වූ C හරහා යන AB ට ලම්බ වූ රේඛාවේ සමීකරණය මෙයා බව පෙන්වන්න කියලා. එහෙනම් ඉස්සෙල්ලා අපි අනුක්‍රමණය හොයාගමු AB ගේ. MAB හොයන්නේ කොහොමද? y කණ්ඩාංක අන්තරය. y කණ්ඩාංක අන්තරය කියලා කියන්නේ 8 ඍණ ඍණ 1 කියලා කියන්නේ 8 1යි 9යි. ඇයි මේ 8 ඍණ ඍණ 1 9යි. එහෙනම් මෙයාගෙන් මෙයා අඩු කරාම 9 ඍණ බිඳුව කියලා කියන්නේ 9යි. 9ට 9 කැපිලා ගිහින් මෙයාගේ අනුක්‍රමණය 1යි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය කීයද? ඍණ 1යි. ඔන්න අපි අනුක්‍රමණය දන්නවා එක කණ්ඩාංකයක් දන්නවා. එහෙනම් ලියන්න පුළුවන් කොහොමද? y ඍණ 2 බෙදීම x ඍණ 3 සමානයි ඍණ 1යි කියලා. එතකොට y ඍණ 1 y ඍණ 2 මෙතන ඍණ x ධන 3 කියලා එනවා. අපි ඔක්කොම ටික එක පැත්තකට ගත්තොත් එහෙම අපිට එනවා x ධන y ඍණ 3යි 2යි ඍණ 5 සමානයි බිඳුවයි. සරල රේඛාවේ සමීකරණය. ඊළඟට y සමානයි 5යි x සරල රේඛාවට කවුද AD සමාන්තර වන පරිදි L මත වූ ලක්ෂය DI ගනිමු. L කියන්නේ කවුද? මෙයානේ. මෙයා මත ලක්ෂයක් අපි D කියලා ගමු. හරිද? AD කාටද සමාන්තර වෙන්නේ? මෙන්න මෙයාට. AD කියන එක කෙනා සමාන්තර වෙනවලු මෙයාට. y සමානයි 5x ධන 1ට. y සමානයි 5x ධන 1ට සමාන්තර වෙනවලු. හරිද? මේ අපි 2021 ප්‍රශ්නේ හදන්නේ. y සමානයි 5x ධන. එහෙනම් මෙයාගේ අනුක්‍රමණයත් කීයද? 5යි. හරිද? D ගේ කණ්ඩාංක අහනවා. D ගේ කණ්ඩාංක හොයාගන්න මොකද කරන්න තියෙන්නේ? A ගේ කණ්ඩාංක දන්නා, මෙයාගේ අනුක්‍රමණය දන්නා, මෙයාගේ සමීකරණය ලියාගත්තා නම් හරි. එතකොට සමීකරණය මොකද්ද? y ඍණ ඍණ 1 කියලා කියන්නේ y ධන 1යි x ඍණ බිඳුව සමානයි 5යි. එතකොට අපි කියනවා y ධන 1 සමානයි 5x. 5x ඍණ y ඍණ 1 සමානයි බිඳුව. හරි. මේක අපි සමගාමී සමීකරණ විදිහට විසඳමු. 5x ඍණ y සමානයි 1යි අරයා x ධන y සමානයි 5යි. දෙන්න එකතු කරන්න. මෙයාට මෙයා කැපෙනවා 6යි x සමානයි 6යි. x කියලා කියන්නේ 1යි. එහෙනම් මෙයා අංක 2 කියලා අපි ගත්තොත් අංක 2කින් ගන්න පුළුවන් x කියලා කියන්නේ 1යි. 1 ධන y සමානයි 5යි y සමානයි 4යි. එතකොට 1,4 තමයි D ගේ කණ්ඩාංක. එතකොට මීට අමතරව පොඩ්ඩක් බලා ගන්න ඕනේ අර රේඛා ලක්ෂයකින් ඉඳන් බාහිරින් පිට ලක්ෂයකින් ඉඳන් සරල රේඛාවට අඳින ලම්බන ලම්බගේ දිග හරි ඒක පොඩ්ඩක් කිව්වොත් එහෙම මෙහෙම සරල රේඛාවක් තියෙනවා බාහිරින් පිට ලක්ෂයක් ඇල්ෆා බීටා මෙයාගේ ඉඳන් අඳින ලබන ලම්බකයේ දිග මෙන්න මෙයා මේක ඊට පස්සේ කෝණ සමච්ඡේදකය ඒ කියන්නේ රේඛා දෙක කෝණ සමච්ඡේදකය ගන්න නම් මොකද කරන්නේ මෙයාගේ මෙන්න මේ කෝණ සමච්ඡේදකයේ උඩ ලක්ෂයක් සාධාරණ ලක්ෂයක් සලකලා x බා y බා වගේ අරගෙන මෙන්න මේ දුරවල් දෙක සමාන කරන්න. මෙයා අපි ගමු ax ධන by ධන c කියලා. c සමානයි බිංදුව. මෙයා lx ධන my ධන n සමානයි බිංදුව කියලා. මේ d1 d2 දෙන්න සමාන කරලා අපිට ගන්න පුළුවන්. එතකොට මෙයා සහ මෙයා ඊළඟට අර රේඛාවක් එකම පැත්තේ නම් කොහොමද ඊළඟට දෙපැත්තේ පිටක් දිනම් කොහොමද 2017 හෝ 2018
ගානක තිබුණා කෙටි ප්‍රශ්නේ මට මතක විදිහට 2018 කාලයකක තිබුණා රේඛාව k විශාලයි හෝ සමානයි අගයක් කියලා පෙන්වන්න තිබ්බා. හරිද? ඔය විශාලයි හරි කුඩයි හරි අගයක් කියලා බව පෙන්වන්න තිබුණා. අන්න එකම පැත්තේ හෝ දෙපැත්තේ ඒක පොඩ්ඩක් බලා ගන්න. ඊළඟට මේ දෙක ඊළඟට අපි දන්නවානේ රේඛා දෙකක් ගත්තොත් එහෙම අනුක්‍රමණ දෙක දන්නවා නම් m1 m2 දන්නවා නම් අපිට මේ tan θ ලියන්න පුළුවන් නේ. මාපාංක m1 ඍණ m2 බෙදීම 1 ධන m1 වතාවක් m2. එතකොට ඔය වගේ මෙන්න මේ වගේ දේවල් ටික පොඩ්ඩක් කෙටි ප්‍රශ්නෙට බලා ගන්න පුළුවන්. හරි.